ආයුබෝවන් හිතර සවි අපගේ YouTube නාලිකාවන ඔබ සියලුවත් තෙරුවන් සරණයි සුබ දවසක් කියලා මුලින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අපේ වීඩියෝ බලන ඔබගේ අදහස් ලියන අපිත් එක්ක දිනව රැඳී සිටින ඔබ සියලු දෙනාටම ස්තුති කරනවා හදවතින්ම. ඒ වගේම ආදරෙන් ඉල්ලන්නේ ඊකටම රැඳී සිටින්න කියලා අපිට සහයෝගය දක්වන්න කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති ඊයේ සමාජ දාලා ඔස්සේ වීඩියෝයක් සමාජගත කරලා තිනවා. විදේශගත සෙමිකයන්ගේ යවන ඩොලරය වෙනුවෙන් ස්තුතියක් කරලා තිනවා. ඉතින් විදේශගත සෙමිකයන් ගැන ලොකු විස්තරයක් කරනවා. ඉතින් ඒ ගැන ස්තුතියි. ඔයාලා මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ. විදේශගත ශ්‍රමික පිරිස ඩොලර් මිලියන 693ක් මාර්තු මාසයේදී ලංකාවට එවලා තියෙනවා. ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මුළු මාස තුනටම එවලා තියෙනවා 1.8 බිලියන් US ඩොලර්ස් ලංකාවට එවලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ අයට අපි සැලුට් කරන්න ඕනේ, ස්තුති කරන්න ඕනේ. මොකද ඒ පිරිස ඒ කරන කැපකිරීම මම හිතන්නේ අපි ලංකාවේ ඇතුලේ දැන් උදාහරණයක් අවුරුදු දවස් වලට එයාලට සමහරවිට එයා වීඩියෝ කෝල් එකක් කරන් තමයි ගෙදර කට්ටියත් එක්ක තමන්ගේ දරුවොත් එක්ක අම්මා තාත්තලාත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒතර කොච්චර තනිකමක් දැනනවා සමහරවිට මේ පොඩි කාමරයක් ඇතුළත එයා ඉන්නේ. අර සමහර තැන් වල එයාලා එළියට බහින්නෙත් නෑ, වැඩි තැන් වලට යන්නෙත් නෑ. හරි කියන්නේ ඇත්තටම කියනවා නම් ඒ ගැන ඒ අය මේ කරන කැපකිරීම ගොඩක් දුරට අපේ රජය විසින් මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඕකේ රසික දැන් මට බෑ. බොහොම ස්තුතියි රසික මහත්තයෝ. ඔබතුමාත් කියලා තින්නේ රජයේ මේ ගැන මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි කියලා. අපිත් කියන්නේ ඒක තමයි. ඉතින් ඔබතුමා ඔහොම හරි අපි ගැන ඇගීමක් කරපු එක ගැන අදවතින් ස්තුති කරනවා. අපි රජයක් බලයට පත් කරගත්තෙත් විදේශගත සෙමිකයන් ලොකු කැපකිරීමක් කරෙත් සාධාරණයක් කරගන්න. නැතුව ඔය යවන ඩොලර් වලට ස්තුතියක් කරලා සැලුට්යක් කරලවත් එතනින් අත පිහදා ගන්න නෙමෙයි. ඒ කාලේ මතකනේ ජනාධිපතිතුමා රටවලට ඇවිල්ලා ඒ අයත් එක්ක සාකච්ඡා කරා. කරුණු 19කින් විදේශගත සෙමිකයන්ට සාධාරණ කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා පොරොන්දු තියලා තියෙනවා. ඒවා සාක්ෂිත් එක්ක තියෙනවා. ඒවා අමතක කරන්න බෑ. ඒ කාලේ පාහර වැඩ කරපු නිසාම තමයි MPP ප්‍රමුඛ රජයක් බලයට පත් කරගත්තේ. සාධාරණ සේවයක්, සාධාරණ වැඩපිළිවෙලක් ජනතාවට වැඩක් කරගන්න හොඳ රජයක් අවශ්‍ය නිසා, හොඳ පාලකයෙක් අවශ්‍ය නිසා. හැබැයි මේක ඒ වගේම කියනවා මේ අනිත් අය රිද්ද ගන්න වද්ද ගන්න එපා. මේ අපි කැපකිරීමක් කරලා රජයේ බලයට ගත්තට දැන් ආයි රජය එලවන්නවත් එහෙම නැතුව වෙන වෙන අරමුණින් කියනවා නෙමෙයි. අපි පත් කරතු රජයෙන් අපිට වැඩක් කරගන්න තමයි මේ කතා කරන්නේ. ඔය අනිත් අයට ඒක අදාළ නැහැ. අපි කියන්නේ අපිට සාධාරණ කරන්න ඕනි කියන එක. මොකද මෙච්චර කාලයක් දැන් මාස 6යි අපි තව ඉවසමු කිව්වා. ඉවසුනේ දැන් පොඩ විමසන් වෙලා තියෙනවා. ඒකයි මේ විදිහට විමසන්නේ. අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද විදේශගත සෙමිකයෝ හැටියට හැමෝම වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. මොකද මණ්ඩ වගේම අනිත් අයටත් මේකේ කතා කිරීම අයිතියක් තියෙනවා. ඒකයි අපි හරි ඒ අවශ්‍ය විදිහට අවශ්‍යතාවයක් අනුව මේ විදිහට සමාජයේ කතා කරන්නේ. අපි එදා ඉඳලා අසාධාරණ වෙනුවෙන් කතා කරා, අපේ අයිතින් වෙනුවෙන් කතා කරා. ඒ සීලමු දෙනා වෙනුවෙන්. පෞද්ගලිකව මට කරගන්න දෙයක් නෙමෙයි. පෞද්ගලිකව මගේ අරමුණක් ඉටු කරගන්න නෙමෙයි. රජයට සහයෝගයක් දුන්නේ. අලුත් රජයක් පත් කරගත්තේ සාධාරණ වැඩපිළිවෙලක් අනුව විදේශගත සෙමිකයන්ට යම් දෙයක් කරගන්න. ඒක ඔබතුමාලා දන්නවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන පහුගිය කාලේ රුපියල් 10000ක් දෙන එක ගැන අපි සමාජගත කරා. ඊට පස්සේ අපිට පාහර විදිහට කතා කියලා අපිට චෝදනා කරනවා. හැබැයි බලනකොට ඒක එහෙම දෙයක් වෙලා තිනවා. ඒවා සමාජගත වෙලා තිබුණේ නැහැ. අපි තමයි ඒවා හෙලි කරේ. ඊට පස්සේ කියනවා නෑ එහෙම මුදලක් දෙන්නේ නැහැලු. වවුචරයක් දෙනවලු. වවුචරයක් කියන්නේ මුදලක් කියන එකේ හරක්ට තේරෙන්නේ නැහැ. මුදලක් හරි වවුචරයක් හරි බඩු මල්ලක් හරි දෙනවා නම් විදේශගත සෙමිකයන්ට රුපියල් 10000ක ඒක හෙලි කරන්න ඕන. කොහොමද දෙන්නේ? කාටද දෙන්නේ? මොනවද දෙන්න ක්‍රමවේද? ඒවට අවශ්‍ය කරුණු මොනවද කියලා ඒවා සාධාරණ විදි වෙන්න ඕනේ. ඒක දන්න කෙනා ගන්නවා, නොදන්න කෙනාට එහෙම අතහැරලා දානවා. ඒක නෙමෙයි බලාපොරොත්තුනේ. ඒ කාලේ වගේ පාහර වැඩ කරන්න බෑ. අවස්ථාවාදී විදිහට පාවිච්චි කරන්න බෑ. ඒක බොහොම පැහැදිලිව අපි කියලා තියෙනවා. බලයට එන්න කලින් ඉඳලා අපිව කතා කරා. අපි බලයට පත් කරගන්නේ ඔයාලට අවශ්‍ය විදිහට දේවල් නෙමෙයි, සාධාරණ රටේ ජනතාවට සාධාරණ කිෂ්ඨ කරගන්න කෙනෙක් කිව්වා. ඒ වගේම ඔය රුපියල් 10000ක ආසන්න අධ්‍යාපනය කරන අයටත් රජයෙන් දීමනාවක් දීලා තියෙනවා. දෙනවා කියලා තිබුණාට ඒක සමහර තැන්වල සාර්ථක නැහැ. ඒ වගේ නැත් තොරතුරු අපි විමසනවා. මේ මාසය ඇතුළත මම තොරතුරු විමසලා අනිවාර්යෙන් ඒවත් හෙලි කරනවා. මොකද ඒ වගේ දේවල් වෙනවා නම් ඒවා සාර්ථක විදිහට වෙන්න ඕන.
ඒවට උනන්දුවෙන් හරියාකාර අවබෝධයක් තියන අය ඉදිරිපත් වුණොත් ඒක ගන්නවා. එහෙම නැත්නම් ඒ ගැන සමහර අයට යම් අඩුපාඩු තියෙන තැන්වලදී ඒව නොලැබෙනවා. ඒව අතහැරලා දානවා. ඒක නෙවෙයි වෙන්න ඕන. විදේශගත කැමිකල් ලොකු කැපකිරීමක් කරනවා මේ රටවලට ඇවිල්ලා ඒ වෙනුවෙන් දායකත්වයේ දෙනවා නම් ඒ පවුල් විශේෂයෙන් හොයලා බලලා එයාලට මොනවද අඩුපාඩු තියෙන්නේ ඒවා ආයතන නිලධාරී මැදිහත් වෙලා කරන්න ඕන. අපිට යන්න බෑනේ ලංකාවට. අපිට ගිහිල්ලා ඒවා කරන්න බැරි නම් රජය දැනගන්නවා අපේ යුතුයකම් ඉෂ්ට කරනවා නම් රජයෙන් යුතුයකම් ටික ඒ නිලධාරී හරහා හරි ඉටු කරලා දෙන්න. ඒකයි වෙන්න ඕන. අපි කියන්නේ ඒක හැමදාම එක එක්කනාට අවශ්‍ය විදිහට දේවල් කරන්න නෙමෙයි රටේ ජනතාවගේ ඒ ලැබෙන්න ඕන දේවල් ලැබෙන විදිහට වැඩපිළිවෙලක් හදන්න කෙනෙක් කියන්නේ. ඒක නිසා මේ ඩොලර් විතරක් යවුවා කියලා ස්තුති කරලා හරියන්නේ නැහැ. විශේෂයෙන් අපි ඉල්ලීමක් කරා පෞද්ගලිකව මම ඉදිරිපත් කරා කරුණු තුනක් අංක 1 20 වැටුපක්. යම් කිසි කාල සීමාවක් මේ රාජකාරී කරලා තියෙනවා නම් එහෙම නැත්නම් වයස් සීමාවක් බලලා යම් කිසි ක්‍රමවේදයකට 20 වැටුපක් අනිවාර්යයෙන් ලබා දෙන්න කියලා. ඊළඟ එක තමයි ණය පහසුකමක්. ණය පහසුකම යටතේ ඒ කැටගරි යටතේ එක්කෝ නිවාස ණයක්, එහෙම නැත්නම් ඉඩමක් ගන්න, එහෙම නැත්නම් ව්‍යාපාරයක් වැඩි දියුණු කරගන්න. එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු මොනවා හරි දෙයකට පහසුවක් මේ රටකට ඇවිල්ලා අවුරුද්දක් වැඩ කරනකොට ඒක යම් කිසි විදිහක ක්‍රමවේදයක් අනුව ණය මුදලක් ලබා දෙන්න. ඔය දෙවෙනි කරුණාව. ඒ වගේ අපි කරුණු ටික ඉදිරිපත් කරා. ඒ වගේම මේ රටකට එනකොට නීති ක්‍රමවේදයකට අනුව විදේශගත කරනවා වගේ මේ රටේ බලාපොරොත්තු වෙන රැකියාව ලබා දෙන්න. ඒ ගැන වක්කීමක් ගන්න. අවුරුදු දෙකකට එනවා අවුරුදු දෙකම ආරක්ෂාව තහවුරු කරන්න. අන්න ඒ වගේ ඉල්ලීම් ටිකක් අපි තිබුණා මේ රටවලින් ලැබෙන තියෙන දීමනාවලුත් එක්ක විශේෂයෙන් කරුණු තුනක් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඒව අමතක නැහැ. ඒවා ඉහළට යොමු කරලාත් තියෙනවා. ඒක නිසා අපි නිහඬව බලන් ඉන්නේ කොහොමද වෙන්නේ මොකද්ද කරන්නේ කොයි විදිහට මේ වැඩ පිළිවෙල වෙන්නේ කියන එක. ඒක නිසා අනිවාර්යෙන් කියන්නේ අපිට මේ රජයේ බලයට ආවා කියලා එහෙయ్య වගේ වහල් වෙන්න බෑ. අපි වහල් නෑ. අපි ස්වාධීනව කතා කරන්න. අපි පත් කරගත්තා නම් අපිට වැඩ පිළිවෙලක් වෙන්න ඕන. ඒකයි එතන අපි හිත ගන්න. එහෙම නැත්නම් අවස්ථාවාදී විදිහට අවස්ථාවට අනුව ප්‍රයෝජන ගන්න නම් අපිව පාවිච්චි කරා නම් ඒකම තමයි මේ විනාශයට මුල කියන එක බොහොම පැහැදිලිව කියනවා. ඒක නිසා කියන්නේ අනුපමාර ප්‍රමුඛ රජයක් අපි විශ්වාස කරනවා, අදටත් විශ්වාස කරනවා වංචාවෙන් තොරයි කියනවා. හැබැයි වංචාවෙන් තොරයි කියලා නිලධාරි බලධාරීන් ඉන්නවා නම් ආයතන තියෙනවා නම් එයාලා අපි වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා නම් සේවයක් වෙන්නයි ඕන. සේවයක් කරන්නේ නැත්නම් ඒතරත් වංචාව වෙන්නේ. ඔය පාර්ලිමේන්තුවේ වුණත් මැටි වතුරු පත් කරලා ඉවරලා නිකම් පඹේ වගේ ඉඳලා වැඩක් නැහැ. විදේශගත ඇමති කියලා කෙනෙක් ඉන්නවා නිකන්වත් මේ මැද පෙරදිග රටවල් ගැන අවධානය යොමු වෙන්නේ නැහැ. එයාට ලොකු වැඩ තියෙනවා. ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වැඩ කරන ගමන් මේ වැඩත් එන්න ඕන. ඒකනේ විදේශ ඇමති කියලා කෙනෙක් ඉන්නේ. නමට නෙවෙයිනේ වැඩක් වෙන්නයි ඉන්නේ. එහෙනම් මේ විශේෂයෙන් මැද පෙරදිග රටවල් මම යුරෝප් කන්ට්‍රි වල කතා කරන්නේ නැහැ. මොකද අපිට දැනෙන දේ, අපි දකින දේ, අපිට අවශ්‍ය දේ අපි කතා කරන්නේ. ඒක සාධාරණ සාක්ෂිත් එක්ක. ඒ නිසා කියන්නේ විශේෂයෙන් මේවා මේ විදිහට වෙන්න බෑ. ඉදිරියේදී අනිවාර්යෙන් වැඩ පිළිවෙලක් එනවා විදේශගත ශ්‍රමිකයන්ට. දැන් ඉවසුවා ඇති. දැන් අනිවාර්යෙන් වැඩ පිළිවෙලක් කරලා මොනවා හරි සාධාරණ ක්‍රමවේදයක් හදන්න කියන එක ඉල්ලීමක් කරනවා. ඉතින් මොකද මේ පොදු ඉල්ලීමක්. අපි හැමෝම වෙනුවෙන් මේ රටාවම හරියාකාර හොයා බැලීමක් නැහැ. ආයතන වලට මැදිහත් වුණා සාධාරණ සේවයක් වෙන්නේ නැහැ. අසනීපයක් වුණාම හරියාකාර ඒවට ප්‍රතිකාර ලැබෙන්නේ නැති ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒව ගැන වහාම ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න අපි නිලධාරීන්ට ආයතන වලට මෙච්චර කාලයක් චෝදනා කර හිටියා ඒ කාලේ රජයන් වල. හැබැයි දැන් එහෙම හරියන්නේ නැහැ. දැන් චෝදනා කරලවත් ආයතන මේ සමාජගත කරලා සමාජය අපකීර්ති කරලා නෙමෙයි. දැන් ඒවා දැනගෙන ඒවා අවබෝධයක් කරගෙන ඒවා ගැන හොඳ අත්දැකීමක් ලැබලා තමයි ඔයාලා බලයට ආවේ. දැන් අපිට ඔයාලා ගාව කිඳිරි ගගා ඉන්න බෑ. දැන් කිඳිරි ගගා ඉන්නවත් ඔයාලට මේවා පස්සෙන් මේක කරන්න අරක් කරන්න කියා අපි මේවා පස්සෙන් එවන්න ඕනේ නැහැ. ඔයාලා දැනගන්න ඕනේ දැන් මේ වැඩ පිළිවෙල අනුව සාධාරණ සේවයක් කරන්න ඔයාලට ඒවා ගැන හොඳ අවබෝධයක් තිබිලා තමයි බලයට ආවේ. ඉතින් මේක මේ විදිහට කතා කරේ මොකද මේ ස්තුතියක් කරලා තියෙන නිසා. ස්තුතිය නෙමෙයි බලාපොරොත්තුනේ. අපිට ස්තුතිය අවශ්‍ය නැහැ. අපිට කරන්න ඕන වැඩ පිළිවෙලක් ඔයාලා පොරොන්දු වුණා නම් ඒ විශ්වාසයක් ඇති කරගත්තා නම් ඒ විශ්වාසයත් එක්ක ක්‍රමවේදයක් හදලා ඒවා ක්‍රියාවෙන් කරන්න කියන තමයි ආදරෙන් ඉල්ලන්නේ. ඉතින් මම ආදරෙන් ඉල්ලන අපේ සහෝදර සහෝදරියුන් විශ්ගත මේවෙනින් කතා කරන්න. මොකද හැමෝටම වෙන අසාධාරණකම් මේවා. මට ඔයාට විතරක් නෙමෙයි හැමෝට වෙන නිසා ආදරෙන් කතා කරන්න කියනවා. ඉතින් මේකයි මේ විදිහට හරි කතා කරේ. ඉතින් බලමු ඉදිරියේදී අපිට එහෙම සාධාරණක් ඉෂ්ට වෙන්නේ නැත්නම් අපි මේ වෙනුවෙන්
අනිවාර්යෙන් හඬන් නගනවා කියන එකත් බොහොම පැහැදිලිව කියනවා. එහෙනම් හැමෝටම සම්මා සම්බුදු සරණයි.